අයිබෝවන් සුබ දවසක් යාළුවනේ කොහොමද ඉතින් ඔන්න ඔයාලට තවත් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් මේක රුපියල් 35000 30000 25000 15000 වගේ මුදල් ගැන තමයි මේ වීඩියෝ එක. ඉතින් ඒ මොකක්ද කියලා දැනගන්න කලින් ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරන්න ඕනේ. වීඩියෝ එක බලන ඔයා අලුත් කෙනෙක් නම් ඒ වගේම channel එකට අලුත් කෙනෙක් නම් මේ දැම්ම channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන notification bell එකත් all දාලා තියාගන්න මේ වගේ වැදගත් වෙන වීඩියෝ දාපු සෙනින් ආරම්භීමේ පහසුව සඳහා. ඉතින් යාළුවනේ ඔන්න මේක වැදගත් වෙන්නේ ගොවිතැන් කරන අපේ ගොවි මහත්තුරුන්ට තමයි. යල කන්නේ සඳහා දිස්ත්‍රික්ක 9ක ගොවීන්ට අවශ්‍ය පොහොර සහනාධාර මුදල් අද ඔවුන්ගේ බැංකු ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ මහතා පවසලා තියෙනවා. ඔන්න ඔයාලගේ බැංකු ගිණුම් වලට මෙලෙස රුපියල් මිලියන 120ක මුදලක් බැංකු ගිණුම් වෙත බැර කර ඇති බව තමයි රෝහණ රාජපක්ෂ මහතා පවසන්නේ. ඉතින් යාළුවනේ ඔන්න කුඹුරු වැඩ කරන අයට ඉතින් 25000 දුන්න එක 35000 10000ක් වැඩි කරලා දුන්නා. ඔන්න ඒක ඔයාලගේ බැංකු ගිණුම් වලට මේ වෙනකොට බැර වෙලා තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් කෙසේ වෙතත් මේක 35000ම ලැබෙන්නේ නැහැ. හැමෝටම තමන් වැඩ කරන කුඹුරේ ප්‍රමාණය අනුව තමයි ඔයාලට මේ මුදල් ඔයාලගේ බැංකු ගිණුම් වලට වැටෙන්නේ. ඉතින් 30000 වෙන්න පුළුවන් 35000 වෙන්න පුළුවන් 25000 20000 වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා වැඩ කරන ප්‍රමාණය කුඹුරේ ප්‍රමාණය අනුව තමයි මේ මුදල් තීරණය වෙන්නේ ඔයාට කොච්චර ලබා දෙනවද කියලා. ඉතින් ගිය කන්නේ ඔයාට ඒ මුදල ලැබුණා නම් මේ කන්නේත් අනිවාර්යයෙන්ම ඒ මුදල ඔයාගේ බැංකු ගිණුමට මේ වෙනකොට බැර වෙලා ඇති. ඉතින් ඔන්න ඔයාලට අද ඔය බැංකුවෙන් ගන්න පුළුවන්. ඒ වගේම අද ඉඳලා සෑම බැංකුවකින්ම ඔයාලට මේ පොහොර සහනාධාර මුදල් නිදහස් කරගන්න පුළුවන් කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත්යි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් මේ වීඩියෝ එකට පාලින් කමෙන්ට් එකක් හැටියට දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් WhatsApp group එකක් තියෙනවා. ඒ group එකට join වෙන්න පහළ description එකේ තියෙනවා link එක. ගිහින් එන්නම් හැමෝටම ජයග්‍රාහී දවසක්. මතක් කරනවා channel එක subscribe කරලා notification bell එකත් all දාලා තියාගන්න. හැමෝටම ජයග්‍රාහී දවසක්. සුබ දවසක් හැමෝටම. බුදු සරණයි.